Hả? Kopi kita ngayal, dia jadi ni kita kali ngawur dah kan. Nagi yang tu, ini hari ni yang kita kali ngawur dah. Avila malangkatam avila oyagana indana. Harita nawa balaganna kinoganna. Buinya itu zaman dhamma tidak ada dhamma nama dapat sempurna juga. Aman dalam dia berada di zaman yang dan ini. Yang sebagainya.
අපිව ගන්න එපා. නෑ අපිට ඇත්තට කිව්වොත් එහෙම මැඩම් කිව්වොත් ගත්තේ නැහැ කියලා නේද? ඔයා හරියා තමයි ඉස්සලා බලන්නේ. Aqui, ó, quer que rende aqui? ලස්සනට ඉන්නවද? ඉඳපන් රීසෙට් එකේ දීලා. අර ටික කිලලා වගේ. කොහොමද? Mấy cái này này, áo nó phải පාසාල ඓතිහාසික දීපලාකල අරණ්‍ය සේනාසනයේ දම්පැන් පිරිනමමින් බොහෝ දුරකතරක් ගෙවාගෙන ඊයේ හවස් භාගයේදී දීපලාකල අරණ්‍ය සේනාසනය වෙත හැමදෙනාම සපත් වන්නට යෙදුණා. ඊයේ ඉඳන් මේ දක්වාම පින්කම් රාශියකට සහසම්බන්ධතා දක්වමින් අපි හැමදෙනාම විවිධ කුසලයේ නියලා කටයුතු කළා. වටිනා කියන පින්කම් රාශියක් සිදු කළා. ඊ හවස ඉලක්කස දානයේ පිටුරු වහන්සේලා විසින් පිළිගන්නා නේද. ඉන් අනතුරුව ලෝතර තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා ඉලක්කස සම්බුද්ධ පූජාව පූජා කළා. නිමෙතේ උදෑසනම ඖෂධ කළදානයක් පූජා කළා.
ශාසනයේ බොහොම වටිනා කියන පින්කම් ඖෂධාදී පූජා කිරීම, ඉලම්පසාදී පූජා කිරීම. සසරේ අපි විවිධ භවයන්වලදී මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් ගමන් කරනවා. මේක තමයි ස්වභාවය. සංසාරයේ තරම්ම කටුකයි ගහබීරයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ගම්බීරෝ ඡායං මහණෙනි මේ සසර බොහොම ගම්බීරයි. එසා මේකෙන් ඊතර වෙන්න උත්සාහ කරන්න. අපිත් එහෙමයි. අපි ඒක දැනගෙන ආත්ම ගණනාව තිස්සේ මනුෂ්‍ය භවයේම ලැබෙමින් ඉන්නේ ඇති පින්දහම් කරන. ඉතින් උපදින හැම භවයකදීම අපිට කුසල දහම් රැස් කරලා මේ සසර ගමන යහපත් කරගෙන යන්නට විවිධ කුසල දහම් රැස් කර ගන්නට. යතන තමයි නිරෝගී භාවය වටින්නේ පින්කම් කරනවා. නිරෝගී භාවය නැත්නම් අපිට කුසල දහම් සිද්ධ කරන්න බෑ. උපදින දානදම අස්කන් ආසාදී පෙරෙන්නේ නැතුව, දකින්න නැතුව, බලන්න නැතුව, යන්නේ නැතුව, අතපය අතරම නැතුව එහෙම මිනිස්සු ඉන්නවා අපි ගන්න. එහෙම නැත්නම් මානසිකත්වයේ විවිධ ජඩලවලටපත් වෙලා පිස්සම් භාවයටපත් වෙලා ඉන්න මිනිස්සු ඉන්නවා. ඒ තත්ත්වයටපත් වෙලා සත්‍යය කියලා ජීවත් වුණත් වැඩක් නෑ. මොනම සත්‍යයක් කියලා. අපිට මනුස්ස භාවය ලැබලා එහෙම තත්ත්වයටපත් වෙච්ච මිනිස්සු ඉන්නවා අපි දකිනවා. එහෙම ඕනේ. දැන් මිනිසත් භාවය ලැබුවාම මේ වගේ අංග සම්පූර්ණ පුජ්‍යලේ බවට පත් වෙලා ඉපදිලා සුදුසු ප්‍රදේශයක ඉපදිලා හොඳට පින්දාම් කිරීමේ වාසනාව ශක්තිය තියෙනවා. ඒක තමයි අපිට සසර ගමන කෙටි කර ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් තමයි අපි ඔය ඉලම්පසාදී පූජා කරන ලෙඩු විපස්ථාන කිරීම, ඒ වගේම බෙහෙත් පූජා කිරීම මොන වටිනා කෙන පින්කම් කරන බුදුහාමුදුරුවෝ පෙන්වුම් කළේ ඒකයි. තථාගත බුදුරජාණන් වහන්සේම තමන්ගේ ජීවිතයේ කාලසටහනේ වෙන් කරගත්තා. තුරිත චාරිකා අතුරිත චාරිකා. ළඟට ගිහින් දහම් දේශනා කරනවා, එනතන තමන් ළඟට ආවම දහම් දේශනා කරනවා. බුදුහාමගේ ස්වභාවය කෙනෙක් හොයාගෙන ගිහිල්ලා දහම් දේශනා කරනවා. තමන් ළඟට ආවම දහම් දේශනා කරනවා. සුනීත සෝපාක වගේ අය, අසරණ වෙච්ච අය, ඔය පූජිගත් තිස්සතරුන් වහන්සේ වගේ අය හොයාගෙන ගිහිල්ලා දේශනා කළේ, දහම් දේශනා කළේ. ඔය පටාචාරා වගේ අය, ඉසాగෝදිනී වගේ අය තමන් ළඟට ආවම දහම් දේශනා කළා. මේ හැමෝම ලෙඩ්ඩු. හැබැයි හැමෝටම පිළ තිබුණා සසරින් ඉඳලා අඟුලිමාල වගේ අය හොයාගෙන ගිහින්. තමන්ගේ මව මරලා ආනන්තරේ පාප කර්මය කරගෙන සංසාරේම අතරමං වෙයි කියලා හොයාගෙන ගිහිල්ලා බුදුහාමුදුරුවෝ දහම් දේශනා කළා. ඉතින් බුදුහාමුදුරුවෝ දහම් දේශනා කළේ ලෝක සත්‍යයට කැමැත්තෙන් ඇසිය කුස කාර්යය සිද්ධ කරේ. ඉතින් අපිට සසර උපදින හැම භවයකදීම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලබන ශක්තියක් ඇති. මොකද පිටත අපි සිද්ධ කරලා. ඊට පස්සේ තමයි පිටත අපිට තව විවිධ උදාහරණම භාවනා යෝගී පිටුන් වහන්සේලා පිටපාත දාණය වැඩියා. ඊළඟ ග්‍රන්ථ දෝරේ පිටුන් වහන්සේලා උදාසන දාණයෙන් වැඩියා. ඊට පස්සේ බුද්ධ පූජා ආපව විහාරණ කියලා පූජා කරනවා. දහවලෙත් දහවල සම්බුද්ධ පූජා කරනවා. ඒ වගේ භාවනා යෝගී පිටුලා කියන්නේ. දානය ශ්‍රද්ධාවෙන් කරනවා කියන්නේ. ඒක අපි ආවනම් ඒ ආපු විදිහටම මෙයාදේ කොහොමද දෙන්නේ කොහොමද අපි ඒ ක්‍රමයකම දන් දෙනවා කියලා දන් දෙන්න සෝදානම් නැහැ. දායකකාරකාදී අපි හැමදෙනාම හරි වාසනාවක් වෙලා තියෙනවා. මේ වගේ දායක මහතුරුත් එක්ක එකට මේ විදියට දන් දෙන්න. දැන් මම මතක් කරේ ඒ දන් දෙන එක සිහියෙන් යුක්තව කරනවා කියන එක. මනස සිහියෙන් යුක්තව, සම්මා සතියෙන් යුක්තව, යහපත් සිහියෙන් යුක්තව ඊ හවස ඉඳලා මේ දක්වා තිබුණ එකක් නෙවෙයි. කොහොමද අපි දන් සීන්ව යවුව දවසේ ඉඳලා අපි ජයවර්ධනදායක මහත්මයා ඊට පෙර අපි හැමදාම අපිට කතා කරනවා. හැම වෙලාවෙම කතා කරනවා. සතියකට සැරයක් මාසෙකට සැරයක්
අනිවාර්යයෙන්ම කතා කරලා දෙවියන්ගේ නායකහරුගේ තොරතුරු ටික අහනවා. ආත්මෝගේ තොරතුරු අහනවා. පන්සලේ තොරතුරු අහනවා. ඉතින් වැරදි අඩපාඩු දෙනවා අපිට ඒවා පෙන්නලා දෙනවා. දානේ ලාභමක් නෙවෙයි. නමුත් දන්සෙන්න මාස දෙකකට කලින් ගියාම ඒ වෙලාවේ ඉඳලම දානේ සකස් කරන්න එකයි කරන්නේ. දානේ හදන්න ඕන කියන එකයි කරන්නේ. දානේ කොහොමද කරන්න ඕන? කොයි විදියටද කරන්න ඕන? එහෙම හදා. දානේ කුසලයේ භාවනාවේ ගතිය බොහොම සීමුත්‍ය යුක්තයි. සම්මා සතියෙන් යුක්තව ලොකු පින්කම. ඒ අතරට ගියාම දානේ කියන එක ගැඹුරින් සිහිපත් කරාම දීම දෙනදී ආපහු නැවත මම දුන්නාය කියලා විපරාජනීයක් නෑ බලන්නේ නෑ. ඇයි අපේ අතහරින නිසා දානේ කියන එක අතහරින. අපි දායක මහත්තයත් එහෙමයි. මේ ආයතනය දියුණු කරන්න 1968 නේ දාන දෙක පටන් ගත්තා. 68 ඉඳලා නේද අප්‍රාන්තය? 70 ඉතින් අපි ඉපදිලා මහා ඝන වනාන්තරේ තමන්ගේ තාත්තා ආරම්භ කරපු දානේ ඊළඟ පුතා ආරම්භ කරගෙන ඒ කාර්යය නොකඩවා කරගෙන යනවා. ඊළඟට තමන්ගේ පුතාට ඒවා පුහුණු කරමින් මේවා කරන විදිහ කියලා දෙනවා. එහෙමයි කරන්නේ. ඒකට කාලාන්තරයක් නොකඩවා නොපරිහලා සිද්ධ කරන මහා පින්කම් මාලාවක් ඇතුළේ කරා. මම මතක් කරේ මේ කාලෙන් මේ දක්වාම දිබුලාගල අරණ්‍ය සේනාසනයේ සංවර්ධනය වෙනුවෙන් යමක් පරිත්‍යාග කරන්න කියවලගේ සියලු කාර්යයන් සිද්ධ කරලා තියෙනවා. ඒක අපේ යුතුයකම අපි නැවත නැවත සිහිපත් කරවන්නේ. දම්පින්කම් කරලා ආපහු සිහිපත් කරනකොට කුසලය අලුත් වෙනවා. අකුසලයකුත් එහෙමයි. අකුසලයක් කරලා ආපහු සිහිපත් කරනකොට අකුසලය අලුත් වෙනවා. කුසලයත් ඒ වගේම තමයි. අපි දානශාලාවේ හැමෝටම සාධන ගන්න ඒවා දෙන්නකොට මම මතක් කරා මේ දානශාලාවට අදන්න මෙච්චර ප්‍රමාණයක් යනවා. ආයෙත් මම මෙච්චර මුදලක් මම ඉඳන් ලක්ෂ ආයෙකට එහා දීලා තියෙනවා. මේ දානශාලාව මටම ලක්ෂ 5ක් ආයෙත් දීලා අද දවස්වල මුලින්ම ආරම්භ කරා. එහෙනම් ආරම්භ කරලා ඉස්සරහට යනවා. මම කී දෙනෙක් දැනෝගේ දාන සකසනවා කියන්නේ 365 දවසේම දාන සකසනවා. හැමදාම භික්ෂුන් වහන්සේලා බොහොම පහසුවෙන් දන් වල ගන්නේ ඒ ප්‍රදේශයේ කුස්සිය ගෑන ඉඳලා වෙන එක. අනිත් එක මිනිස්සු සැප පහසුවේ කාමරවල තමයි ටිකක් නිදහසේ වේද මහන්සිය විඩාව හැරගෙන මේ කාර්යය සිදු කරන නිසා. නැත්තම් ඉස්සරහ දානශාලාවේ දුක් කාර්ය මැසි මඳුරන්නේ නොය දුක් ගැට විඳින්න වැටකමින් වැසිකිලි හරියට නැතිව එහෙම තමයි ඉස්සරහ දාන්නේ. දැන් ඒ සියලු කාර්ය හොඳට කරන්නේ අපි දුන්න ආධාර උපකාර නිසා යමක් කියවහම ඒ පරිත්‍යාගයේ ප්‍රමුඛත්වය ලාසරයි. මාත් එක්ක බොහොම හිතවත්. ඊ අපපාසකට ගිහින් පින්වත් හැමදෙනාම කියනවා මට ඒ වගේ දුන්නක් පරිත්‍යාගය. ඒක තමයි කරන්නේ. මේ සියලු කාර්යයන් අපි සිද්ධ කරන්නේ සංසාරගත පුරුදු නිසා මේවා දෙන්න ඕන කියලා ජීවිතේ චේතනාවක් කියන නිසා. හොඳ හිතනවා. හොඳ කාර්ය හොඳ සත්පාරයෙන් කුසල කාර්යය දාන්නේ. ඒක හොඳට මනස ප්‍රෝණ පිළිසක් තමයි කරන්නේ. දන්නේ නැහැ අයියා මේ එහෙම කියන්නේ. ඥානවල බුදු බුදුනාමේ දාන්නේ. කොහොමද උත්තන්තය ලබන්න පාරමිතාවක් හැටියට දාන පාරමිතාව වෙනම වෙන් කරගන්න. දාන දෙන පාරමිතාවක් කරගන්න. ඒකේ උන්වහන්සේ දෙන්න ඕන සියලුම දේ දන් දුන්නා. අපි අහලා තියෙන වෙස්සන්ත ජාතකයේ තමන්ගේ භාර්යාව පමණ දන් දුන්නා. ඒ වගේම දරුවන් දන් දුන්නා දෙන්න බැරි. තමන් සතු රාජ්‍යයන් දන් දුන්නා. ඔය දෙන්න බැහැ. අල්ලගත්ත රාජ්‍යයක් නේ අල්ලගත්තා. භාර්යාව කියන්නේ තමන් දැඩිව බැඳීමක් ඇති කරගත්ත දෙයක්. ඒ වගේම දරුවන් කියන්නේ
දෙමව්පියන්ට අවශ්‍ය දෙයක් බැඳීමක් ඇති කර දරුවන් දන් දෙන්නේ. ඒ ඔක්කොම දන් දුන්නා. ඒ බුදුහාමුදුරුවෝ මේ දාණය පුරුදු කරගන්නේ. පුහුණු වෙච්ච විදිහ. ඊට පස්සේ තමයි සියල්ල අතහැරියා. ඒ නිසා දන් දීමක් පුරුදු වෙන්න ඕනේ. ඒකයි 1971 වර්ෂයේ ඉඳලා ලෙඩදුක් කරදර බාධක සියල්ල පැත්තකට දාලා ත්‍ස්තවාදී යොදුණු සියල්ලම පැත්තකට දාලා මේක දන් දෙන්නේ අර කොරෝනා කාලෙත් ඇවිල්ලා කාර්යයෙන් ඇවිල්ලා අපි එකට ගිහලා බඩු මුට්ටු කරලා නෝනා මාත්මයි දායක මාත්මයි අපි පුතායි අපි එකතු වෙලා එහෙමත් අපි දන් දුන්නා. ඒ බැරි කාලේ අපි දායක මාත්මෙන්ට අවදානම් දෙන කාලේ. ඒක පුරුදු කරනවා. අපි තමෝම මේක දැනගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ සරණ යනවා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒ චර්යාව අපි ඉගෙනගෙන ඒ ආකාරයෙන් පිළිපදින අනුගමනය කරනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ සරණ කියන්නේ. අපි ඒ කාර්යය කරන්න ඕනේ. සෑම විටම අපිට ක්ලේශ ධර්මයන් ඇති වෙනවා. තණ්හාව ඇති වෙනවා. ද්වේෂය ඇති වෙනවා. වෛරය ඇති වෙනවා. ක්‍රෝධය ඇති වෙනවා. පරිගැනීම ඇති වෙනවා. ලෝභකම ඇති වෙනවා. මෝඩකම ඇති වෙනවා. මේ ඔක්කොම අපිට ඇති වෙනවා සාමාන්‍ය ස්වභාවය. නැති වෙන්න සෑම පුද්ගලයෙකුටම තියෙනවා. ලෝභකම තියෙනවා නැති වෙන්න. හැබැයි ඒවා ඇති වෙනවා පවතිනවා අපිට අයින් කරලා දාන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ලෝභය කියන එක අදාංග වශයෙන්, తాවකාලික වශයෙන් යටපත් කරන්න පුළුවන් පුතක් කියලා පුද්ගලයා. සම්පූර්ණ යටපත් කරන්න බැරි වුණා. తాවකාලික වශයෙන් අපිට පුළුවන්. මේ ලක්ෂ ගණන් කෝටි ගණන් දන් දෙන්නේ අපිට සිතට පහළ වෙනවා. දන් දෙන්නේ. අපිට නැති වෙයි කියලා හිතන්නේ නැහැ. දෙන්න ඕනේ. මේ දීපි සම්පූර්ණ සාසනය වෙනුවෙන් කියලා ඒ එන සිද්ධියේදී යටපත් කරගෙන දීමේ දේශනාව බුදුන් පමණවාගෙන දෙන්න පුළුවන් වෙනවා. අනේ අපි පුරුදු වෙනවා ඒකයි කරන්නේ. දේශේ තරහක් තියෙනවා. දන් දෙන ප්‍රශ්නයක් තියෙනවා. දේශේ තරහව. වික්ෂුන් වහන්සේලා පිළිබඳව වෙන්න පුළුවන්. ධර්මයේ පිළිබඳව තරහක් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පිළිබඳව තරහ වෙන්න පුළුවන්. ඒ පිළිබඳව සැකයදී වෙන්න පුළුවන්. ඒවා යටපත් කර ගන්න. ඊට පස්සේ ඒ වෙනුවට අපි වෛරය අයින් කරලා මෛත්‍රිය ගන්න. කරුණාව ගන්නවා, දයාව ගන්නවා, සෙනෙහස ආදරය ගන්නවා. ඒ සියල්ලම අරව යටපත් කරලා ගන්න එක. ඒකනේ සෑම මාසෙකම සෑම සතියකම කොහොමද නායකාවරුන් දුකසප අපි පරිහානියේ දුකසප කොහොමද උට වෙලා කතා කරන්නේ. ඒ තමන්ග ගාව තියෙන කරුණාව මෛත්‍රී දයාව නිසා දන් දීමෙන් පමණක් නෙවෙයි. එතනින් එහාටත් ඒවා අපි පුරුදු කරගෙන කියනවා. ඒ පුරුදු වෙනවා. ඒ මේ ධර්මයේ දැනගත් හින්දා ශ්‍රද්ධාව කියලා දෙනවා. දාන වේලාවෙන් අපි පුළුවන් වෙන්න ඕන. ඒවා යටපත් කරගෙන අර මෛත්‍රී කරුණාව දයාව පතුරගෙන පුරුදු කරගෙන අපි ඒවා සිද්ධ කරගන්නවා. මම මතක කරන්නේ මෝඩකමත් අපිට ඇති වෙනවා. ඒක ස්වභාවය. මෝහය කියලා කියන්නේ මෝහය. ධර්මවචන මෝහය කියන්නේ. මෝහයන් සාගත පුජ්‍යල සංසාරේ පුරාවටම එයා සංසාර දීර්ඝ කර ගන්නවා. සංසාරේ කෙටි කර ගන්න විදියක් නැහැ. මෝඩකම කියන්නේ. ඇයි? එයා කිසි දෙයක් පිළිගන්නේ නැහැ. මෝඩ පුජ්‍යල. හොඳ නරක පිළිගන්නම නැහැ. මේක හොඳයි කිව්වත් එයාට වැටෙන්නේ මේක නරකක් විදියට. මේක නරකයි කිව්වොත් ඒක වැටෙන්නේ එයාට ඒක හොදක් විදියට. අර අසාරේ සාර මතිනෝ සාරේ චාසාර දස්සිනෝ සරුදේ සරුලස දකින නිසරුදේ නිසරුදේ ලෙස දකින පුජ්‍යලයා සරුවම දකි හරි ආකාරයම දකි තේසාරං අධිගච්ඡanti මි සම්මා සංකප්පෝ යහපත් දේ දකිනවා කියලා කියන්නේ. එහෙම දැක්කා. අසාරේ සාර මතිනෝ නිසරුදේ නිසරු ලෙස දකින සාරේ චාසාර සරුදේ නිසරු ලෙස දකින නිසරුදේ සරුදේ ලෙස දකින අයත් ඒක සබයි මොඩකමේ කියලා. ඒ නිසා එයාට සසර දිගයි සංසාර දිගයි ස්වභාවයෙන්. අපි එහෙමනේ අපි ඒ කොම පුරුදු කරන මොඩකම නැති කරන්න උත්සාහ කරනවා.
හරි දේ හරි විදියට දකිනවා. කුසල කර්මය කුසල කර්මයක් විදියට දකිනවා. ඒ වගේම කර්මය හා කර්මඵලය විශ්වාස කරනවා. ක්‍රියාවායක විපාක පිළිබඳව අපි දන්නවාක විශ්වාස කරනවා. එනිසා තමයි ඒවා දැනගෙන තමයි මේ ධම්පයක් පිළිගන්නේ. ඉතින් අපි දෙක දානේ හැම පැත්තකින් වලපාම යහපත් සාර්ථක බොහොම සම්මා සතිය යහපත් සීයේ මොන භාවනාවේ ක්‍රමයක් හැටියට පිළිවෙලක් වැඩ පිළිවෙලක් හැටියට තමයි අපි සිද්ධ කරගෙන යන්නේ. ඒක සතුට වෙන්න පුළුවන්. කිසිම දෙයක් මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතා නොකර ඒ වගේ වෙනත් ආකාරයකින් කූට ව්‍යාපාර මාර්ගයේ ධනය හම්බ කරන්නේ නැතිව බුදුහාමගේ දේශනාවට අනුව යහපත් වෙළඳාම් කුෂි කර්මාන්තය රාජ්‍ය සේවය මේවා දේවල් සිද්ධ කරමින් ධනය උපයමින් ධර්මයට අනුව අටයුතු කරමින් මේ ධම්පයන් අපි හැමදේම පිළිගන්නවා. ඒ බුදුදහමට අනුව කල්පනා කළාම ඒ දන් දෙන සියලු කාර්යයන් බොහෝ මෙහෙරින් අපි සිද්ධ කරලා තියෙනවා. අපිට සතුට වෙන්න පුළුවන් අපි දෙන දාණය කල්පනා කරලා බැලුවම හැම අතින්ම යහපත්. හැම අතින්ම සාරවත්. හරියටම අපි බුදුහාමගේ පිළිවෙතට අනුව බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව හරියටම අපි දන් දෙන මාර්ගය හඳුනගෙන දන් දෙන පින්වත් පිරිසක් කියලා අපිට සතුට වෙන්න පුළුවන් සන්තෝෂ වෙන්න පුළුවන්. ඒක තමයි දන් දීමේ ස්වභාවය. අපි මේ දාන සාංගික කරලා පූජා කරමු. අතීත වර්තමාන අනාගත කියන ත්‍රිකාරවත්යේ විදින වාසයයි තවත් මේ කුසලයේ මහත්ඵල මහානිසංසදායක වෙන්නේ. ඒ ලක්ෂණය සුඛතාස්ස සාරංගා ඒතේ සුද්ධිමානි මහත්ඵලයි. ලක්ෂණය පූජා කරන්නේ සුඛයන් මහත්ඵලගේ ශ්‍රාවකයන් එහෙම දුන්නාම ඒ සියලු මහත්ඵලයි මහානිසංසදායකයි කියනවා. ඉතින් ये महत्वपूर्ण महान संस्थाएं දානේ සාන්ති කරලා පිළිගන්න අතීත වර්තමාන අනාගත කියන ත්‍රිකාරවත්යේ විද්‍යාන වාසලා උදෙසා මේ දානේ පූජා වේවා පූජා කරමි. මේ අත්පත් වන්නා වූ සියලු කුසලාන සංස ධර්මයන් අප ළමේ මේ පරිලෝකීය තමන්ගේ ආදරණීය මෑණියන් වහන්සේ බොහෝ කාලයක් ජීවත් වුණ අපතන් ඉතා හොඳින් සංග්‍රහ කර අපි ජයවර්ධන මහත්මයා නෝනා මහත්මී දරුවා තාමකින් අම්ම බලාගත්තා. ඒ පින්කම් කරන අය. ඒ වගේම අපිත් එහෙම හැමෝම එහෙම අපේ අම්මලා තාත්තලා අපි පොඩින් දැක බලාගත්තා. තමයි 100ක් නැගෙනවා. කවුරුත් අතහැරලා. නිසා ඒ මේ පරිලෝකයේ සියලු දෙනාම සිහිපත් කරගෙන අපිත් එක්ක එකට කාලාන්තරයක් අපිට මේ දහම් මාර්ගයේ පෙන්වන්නේ දන් දෙන මාර්ගයේ පෙන්වන්නේ වැඩ හිටිය අපවත් වදාන මාර්ග විසරණ ශ්‍රීලාංකාර නායක හාමුදුරුවෝ මාදනී විනාකාර නායක හාමුදුරුවෝ ඥානසේනාගත මේ අනුමෝදන එවදනාගේ පරලෝක ජීවිත සුඛී සුවපත් භාවයට පත් වෙත්වා උතුම් නිර්වාණ සම්ප්‍රසාදා ගනිත්වා කියන මෛත්‍රී සාගර සිතින් ඇති කරගෙන අපි හැම දිනම දානීය සාංගික කරලා පූජා කරන නමස්කාරය කියමු. Imang Bidang
අනුගත වෙන්නේ නැහැ. Mana sih anak? Orang di mana ini padi? Iya, aku tahu. Berarti ada. Iya, ආවේ නැහැ. Kita kan ini ada nih. Ya, naik Jilanan sekarang itu langkah sendiri juga ada gitu. Wajar sekarang itu apa ini kita ni awal. Ada basket ni ada itu. Ini basket awal. ඇයි මේ මෙයා පූජා කරන්න ඇවිල්ලා පොට්ටේක පොඩ
තුනකින් පිළිගන්න ඒක මොනවද? වැඩිපුර පිළිකර මෙහාට ගේන්න එකකට එකයි පූජා කරන්න එක්කෙනෙකුට ඈ. මේ ගියා පූජා කරන්න ඔය. මේකෙන් පූජා කරන්නේ. මහා සංඝරත්නයේ අවසරයි. දායකත්වයේ විමල් ජයවර්ධන මහත්මයා 14 දී කල්පොත්තපාර අපුගිරිය මේකේ දෙමාපියන් වන ආර්.පී. ජයවර්ධන පියාණන්, KON ජයවර්ධන ගුරුමෑණියන්, සෝමපාල තලකර පියාණන්, චන්ද්‍රවති අතපත්තු මෑණියන්, පොළොවේ කියන ඥාතීන් මූලික ආරමුණ මෙම පින්කමට උදව් උපකාර කළ වේසමාන්සු පැමිණි නොපැමිණි දෙනාට තුන්වන්ගේ ආශිර්වාදයේ පිණිස අප සියලු දෙනාට මුතු දත්වාරි සත්‍ය අවබෝධ පිණිස මෙම කුසල පාරමිතාවක් බවට පත් වේවායි අනුමෝදන් වී අවුරුදු 55 දශක මාර්ගයේ ආපත්තේ මේ පින්කම සමාප්තිය පටන් ගත්තා. එදින පස්සේ අපේ ජයවර්ධන මහත්මයාගේ මූලිකත්වයේ මේ පින්කම සිදු කරන්නේ. ඉතින් අවුරුදු 55 කියලා කියන්නේ ලොකු දෙයක්. ඉතින් මේ ඇත්තට අමුතුවෙන් ඉරුලා කරගෙන කර්ම කාරණා පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. දැන් සෝමාවිකී දශක දෙකකට ආසන්න කාලයක් පින්කම් කරනවා. දැන් පාවෙන්න කලින් එතෙන් යන්න දුරට කියලා තියෙනවා. මොනදේ මෙයාට දුර බැහැර ගෙවාගෙන තමන්ගේ කාලේ ශ්‍රමයේ ධනෙ කැප කරමින් මේ පින්කම් කරන්න මේ වගේ අවබෝධය ගන්නවා. ඒත් එක්කම දැන් නිකුලාකට මේ දශක 6කට ආසන්න කාලයක් මේ පුරුදු පින්කම දානක දෙහා කියපු ලොකු ජාතික වටිනාකමක්. මෙතුමාගේ අමල තාත්තලා මේ පින්කම් වලට එනකොට එන්න යන්න පාරක් නැහැ. විදුලිය නැහැ. සමහර වෙලාවට පන්දම්පත්තු කරන් තමයි කුටියට කැඳවන්නේ. දර වතුර ඇදගෙන අලු කුටි වඩවලතුන්ට මුහුණ දෙමින් එන්න යන්න පාරක් නැතුව මහා කැපකිරීමක් කරපෙකේ පළාද මේක පොඩි ගම්මානයක් වගේ. ඉතින් මේකේ නඩත්තුවට වෙයි පිට රුපියල් ලක්ෂ 10යි. 100කට ආගම ප්‍රමාණයක් මේකේ වැඩි. සෞඛ්‍ය ගන්න නැත්නම් ගෙදර වෙනම වැඩිපුර දාලා තියන්නේ. පොල්ගෙඩි යටින් උඩින් තියෙනවා. පොල්ගෙඩි උඩින් පාලක උරියක් දාන්න පොල්ගෙඩි උඩින් තියෙන්නේ නේද? ඒතකොට පිටිදෙන්නේ මුකුත් නැහැ. සීනි එකයි. පරිපූර්ණ එකයි දෙන්නේ. ලුණු එක. පොල්ගෙඩියක් දාන්න. පොල්ගෙඩියක් දාන්න. දැන් 2යි 4යි 5යි. 6ක් නැද්ද උදේ? රෙඩි.
ඒක ජීවද විචයි ගන්න එක. අපේ නේ. 3යි 4යි 5යි. පහයි කියන්නේ මේ ಜಾති දෙකක් නේ. ඔව් මේකේ සුදු ලුණුයි ලුණුයි දෙකම එතන 6යි. හරි. අන්න එහෙම දාන්න. වෙනම දාන්න අනේ පාර්සල් 15ක් ගන්න. ඔතන යන්නේ සංජේ. මාල් එක දාන්න, වරික්ස් එක දාන්න. ලුණු එක දාන්න. අලු ලුණු එක දාන්න. මේක තමයි. පොල් ගෙඩියක් දැම්ම. right. යන්න යට අහුවෙන්න ගන්න. අනිත් හරි. මම අතන ඉවරලා කරන්න ගියොත් වෙලා පරක් වෙනවා. මේක කරන්න මේ විදිහට කරලා යන්න අපසු කියන. ෆොටෝ ගන්න ඕනේ ඒවා ගන්න කියන්න හරියි. කො පේමම්මා දරුකායි නෝනි ෆොටෝ එහෙම ගන්නවා ගන්න. අර මේ තුසාරි අම්මට එහෙම එන්ඩිකෝ වහලා අහන්න නැද්ද? කො ලිසි අම්මා මේ මිනිස්සු පණිවිඩය වන්න ඉන්නවා. ඒ මානේ පැරිස් අම්මා ඔය එක එක කරා ලැබුණේ අර අයින් වෙනවද? මැනිකයා. ඔය. උසිලා. මේ දෙකක් වෙන් කරලා තියන්න අර දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නට දෙකක් අයින් කරන්න. ඒ දෙක දෙන්න මෙතන දෙන්න ඒ දෙක කො? ඒ දෙක මෙතන තුසාරි ඔය සුපෝන් ආමා කාටියක් හරි දෙන්න. බා මේ කවුද? ඒ උයනවද? ඔව්. හරි. ඔය ජෝතිකෝ එන්න ගියා අර ශාලාව හිටියා. ඒ දෙක. මේ දෙක තියෙනවා තව දෙන්න. ජෝතිට එන්න ගියා. ආවේ තුසාරයමලා ගන්නකෝ. කො දුව? ඉන්නවා එතන. ආයෙත් ගන්න ගන්න දෙන්න ගන්න. මේ සාරිත් තියෙනවා. මේක නෙමෙයි. මේ ටික අයින් කරන්න. මේ සාරි උඩට ගන්න. අර එන්න ගියා ජෝතිට. ඉන්නත් ගන්න. අනේ හරි. එක්කෙනෙක් එනවා. අනිත් එක්කෙනා නෑ. අනිත් එක්කෙනා ආපු. හරි මේ හුලනවා මට දෙන්න කොහොමද? හරි. ඉතින් මෙයා මොනවද? මේකත් දෙන්න පොඩ්ඩක් මේක මේක ඔයාලා දෙන්න ඕනද හොඳයි. දැන් හරි මේකත් හරි. දැන් හැම කෙනෙක්ම පියන් අරගෙන බෝඩිමට යන්න. දැන් ඔයාලට ඔක්කොම දීලා තියෙන්නේ මෙයාලා කෑම ගත්තට පස්සේ ඔයාලා යන්න. අවුලද? අපේ කට්ටිය කෑම නාලේ වුණාට පස්සේ ඔයාලට බෝඩියක් එනවා.
ඔබ නමස්කාර කරන්නේ කාලා හරි ඉවරයි. ඔය එහෙම ගත්තකට පස්සේ ඈ ගොඩක් ගොස් ලම්දර වෛද්‍ය ලක්මාල් මහත්මයාගේ පෙන පිටිසෙනෙන මුතුකොට දෙක ඉස්සරහට ඒක මුතුකොට දෙක ඉහළගෙන ගොඩක් ගොස් ලම්ද පෙන පිටිස මේකට මුතුනේ කට්ටිය කවුද?
අම්මලා කොහෙද යන්නේ?